Hello, welcome to Virtue Vibes with Jessica again. අපේ කලින් දවසේ කතා කරා මතක ඇති ඔයගොල්ලන්ට භාෂාවේ වැදගත්කම ගැන මගේ අත්දැකීම. අද ඒකේ ඉතුරු කොටස කියන්නේ. මම එදා කිව්වේ ගුරුවරයෙක් හැටියට පත්වීමක් ලැබලා ඕමාන් රටට මං ගිය හැටි. සහ ඒ මාව පළවෙනියටම පත් කරපු ඉබ්‍රි කියන ප්‍රදේශයේ අධ්‍යාපන කාර්යාලයට යනකම්. ඔයගොල්ලෝ ඒක බලලා නැත්තම් මේකේ තියෙනවා ඒකත් බලන්න මේ channel එකේ තියෙනවා. ඊට පස්සේ කාර්යාලයේ ඉඳලා දැන් පහුව දවසේ බඩගිනි කණ්ඩ විදියක්. ඊට පස්සේ මගේ අර මිත්‍රයා දෙමළ මිත්‍රයා ආපහු මට උදව් වුණා. මම එයාගෙන් කිව්වා දැන් මේ අපේ කට්ටිය ඔක්කොටම අපි 11ක් විතර හිටියා. ඔක්කොටම බඩගිනි මොකද කරන්නේ? ඉතින් එයා මාව එළියට එක්කන් ගිහලා පාරෙන් එහා පැත්තේ ලොකු හෝටල් දෙකක් තිබුණා. හෝටල් කියන්නේ අපේ කෑම කඩ වගේ පාකිස්තානි කට්ටිය කරන්නේ. ඒකෝ ඒ ඉස්සර කඩයක් පෙන්නකෝ ඔය කඩේට මම කියලා තියෙන අපි වෙනදත් එහෙම තමයි කරන්නේ. லிங்காங்க போங்க சார் அதில் அந்த பாகிஸ்தானி அண்ணனுக்கு நான் சொல்லியிருக்கேன் கீழே යන්න සහිතෙන්ට ගිහිල්ලා පාකිස්තාන අයියට මම කියලා තියෙන්නේ. ඔයගොල්ලෝ කැමති දෙයක් ගන්න නම ලියලා ගාන ලියලා එන්න. තාපෑ දෙකකින් විතර පස්සේ ඔයගොල්ලන්ට මෙහෙම කෑෂ් හම්බ වෙනවා මුදල් ඇඩ්වාන්ස් එක ඒකෙන් පේ කරලා යන්න. බොහොම සන්තෝෂයි. ඔක්කොම ගිහිල්ලා හොඳට පරෝටාවක් කාලා උදේ ඉන්ටර්විව් එකට මුහුණ දුන්නා. උදේ ඉන්ටර්විව් එකෙන් පස්සේ තමයි ඒගොල්ලෝ අපිව එක එක පාස් වලට දාන්නේ අපේ තියෙන ටැලන්ට්ස් ඇන්ඩ් ඇබිලිටිස් එක්ක. කොහොමද මාව පෝස්ට් දුන්නේ බොහොම ඈත ප්‍රදේශයකට අල් රහබා කියන ස්කෝලේට. අනිත් ඔක්කොම එක එක බස් ඇවිල්ලා පිකප් ඇවිල්ලා අරන් ගියා. අන්තිමට මායි තව එක ලේඩි ටීචර් කෙනෙකු විතර. ඊට එයාටත් වාහනයක් ආවා. දැන් එයා බයේ තනියම ඔමානි මිනිස්සෙක් ඩ්‍රයිවර් එයා විතරයි. මම ගානේ සර් කොහොමද මේ මිනිහත් එක්ක මම දැන් යන්නේ. මොකද කරන්න දෙයක් නැහැ. දන්නේ නැති රටක් නේ. අපිට කරන්න දෙයක්වත් නැහැ. කියමනක් තියනවානේ වවුලා ගෙදර ගියා නම් එල්ලිලා හිටු කියලා. නිසා අපි තන හැටියට යන අනිත් ඒවා බය වෙන්න එපා. මේ මිනිස්සු ආගමට බය මිනිස්සු. නිසා කිසි දෙයක් වෙන්නේ නැහැ. වයිස්කෝට ගිහින්. එයාව යවුවා. ඊට පස්සේ මට ආවා ඩබල් කැබ් එක. මාව දාගත්තා ඒ මිනිහත් අරාබි. මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. එයාට මාව තේරෙන්නේ නැහැ. ඔය ඉතින් අතින් පයින් කතා කරගෙන ගියා. ගිහිල්ලා කිලෝමීටර් මම හිතනවා 100ක් විතර යන්න ඇති. තන්නේ කාන්තාර මැද්දේ. මෙලෝදයක්. වැලි ගොඩවල් විතර. ගිහිල්ලා එක තැනකට ආව පොඩි ගෙවල් ටිකක් තියෙන තැන. එතන නවත්තලා මිනිහා බෑලා ඒකේ මිනිස්සුත් එක්ක අරාබියෙන් කතා කරනවා මට තේරෙන්නේ නැහැ මොනවද කියලා. පොඩි කෙල්ල කට්ටියක් දුවගෙන ආවා. අර ඒගොල්ලෝ ඇඳ ඉන්නේ හබායනේ. අර කළු පාට එක මූණත් වහගෙන ඇස් දෙක විතරයි පේන්නේ. මේව කළා වානේ මං දොර අරගෙන එළියටලා හිටියේ. මේව කළා ලැබිලා බැලුවා. එළවල හී ගාලා hina වෙලා මොන හරි අරාබියෙන් කො මෙලෝදයක් තේරෙන්නේ නැහැ. බැලින්නම් ඒ පස්සේ දැනගත්තේ ඒ ඉස්කෝලේ ළමයි. අර මූණ වාගෙන හිටිය ලස්සන කෙල්ල. මූණ ඕම කරලා උස්සලා හෙලෝ සර් කිව්වා ඒක. ඉස්කෝලේ ළමයි. ඊට පස්සේ එයා මං හිතන්නේ එයා කතා කරලා තිබුණේ මේ ඉස්කෝලේ ආයතන ප්‍රධානියෙක් කවුරුහරි මේ ආහාර පාලේ ඉන්නවද කියලා මාව බාර දෙන්න. ඒ යනකොට ඉස්කෝලේ පටන් අරන් නැහැ තාම වැකේෂන් ඒගොල්ලන්ගේ. ඕගස්ට් වල වැකේෂන් දුන්නා. ඕගස්ට් ඉවර කරගම වැකේෂන් මොකද පට්ට අවුවයි. ඒ වගේ නෙමෙයි මීටත් වඩා අවුවයි. පස්සේ එයා කොහොම හරි කතා කරලා ආයෙත් පාරක් මාව එක්කන් කරගෙන ගියා ඔමානි ගෙදරකට. පුටු නැහැ. කාපට් දාලා තියෙන්නේ බිම වාඩි වෙන්නේ. මම වාඩි වුණා. ඊට පස්සේ ඔමානි මිනිස්සේ කොල්ලෙක් යන් කොල්ලෙක් ආවා. එයාටත් ඉංග්‍රීසි බෑ. මම මගේ අපොයින්ට්මන්ට් ලෙටර් එක පෙන්නුවා. ඒක අරබියෙන් තියෙන එයා ඒක කියලා තේරුම් ගත්තා. ඔළුව වෙනවා. එයා කියන එක මට තේරෙන්නේ නැහැ ආපහු. මං කියන එක යාට තේරෙන්නේ. ඊට මට වුණා එයා තව කාට හරි කෙනෙකුට කතා කරලා පොඩි කොල්ලෙකුට මොනවා හරි කිව්වා එයාගේ භාෂාවෙන්. මට තේරුන්නේ නැහැ මොකක්ද කියලා. ඊට පස්සේ මට ගෙනත් දුන්න කන්න. රටේ ඉඳි ගෙනත් දුන්නා. ඊට පස්සේ කහවා කෝපි දුන්නා. කාලා බීලා හිටියා වාල්පිය දැන් ඉන්නවා. මම එයාත් ඉතින් දන්න තරමින් උත්සාහ කරන මාත් එක්ක හිතවත් වෙන්න ඉතින් කතා කරන්න බෑනේ. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ඕම් මට ටිකක් හිතට ලේ ටිකක් එනවා. ලංකාවේ ගෑනු මිනිස්සෙක් ආවා. එයා තරාබි ක්‍රමයට ඔක්කොම වහගෙන තමයි ඉන්නේ.
හැඩපෙනුම ලංකාව කියලා තේරුම. ඇවිල්ලා ஐயா உங்களுக்கு தமிழ் தெரியுமா කියලා ඉස්සෙල්ලා. බැලින්නම් එයත් දෙමළ. ලංකාවේ තමයි දෙමළ ශ්‍රී ලංකන් මුස්ලිම්. සිංහල වචනයක්වත් බෑ. එහෙමයි ඉන්නවා. හොඳයි. පසුව මම දැනගත් පරිදි මේ කල්මුනේ ප්‍රදේශයේ බොම ඈත ගමක ළමයි. හොඳ වෙලාවට මගේ වෙලාවට වාසනාවට මට දෙමළ පුළුවන් මං කොස්සල්ලුංග තංගච්චි බලවල එහෙම තවුචරින් කියලා. ඊට පස්සේ යා මට දෙමළෙන් කොස්සය දැන් මේ ඇවිල්ලා ඉන්නේ. සර් යන ඉස්කෝලේ උපවිදුහල්පතිගේ ගෙදර. ඇස්රම් ප්‍රින්සිපල්ගේ ගෙදර. ඉස්කෝලේ තාම වහලා සර් ක්වාටර්ස් තියෙනවා. ඒ ඔක්කොම වහලා තියෙන්නේ. ඒකයි මෙතනට එක්කන ඇවිල්ලා දැන් මේ සර් ඔයාව එතනට ගිහින් දායි සර්ට කාමරයක් දෙන්නයි. ඒක සේරම් පාසුකම් තියෙනවා සර්. හැබැයි කරන්න නැහැ. සේරම් පාසුකම් තියෙනවා කරන්න නැහැ. විශ්වාස කරන්නේ නැහැ මිනිස්සු පිටට ගිහලා වැඩ කරනවා කියලා කරන්න නැත්නම් කරන්නේ නැහැ. මාව කරන් ගියා කාමරේ විවෘත කරගෙන ෆ්‍රිජ් එකකුත් තියෙනවා මම පුදුම වුණා කරන්ට් නැතුව කොහෙන්ද ඒක ෆ්‍රිජ් එකක් කියලා. බැලුවා ෆ්‍රිජ් එක වැඩ. පිටිපස්සට බැලුවා ගෑස් සිලින්ඩරයක් ගහලා තියෙනවා ඒකට කොහෙන් හරි. ගෑස් එකෙන් තමයි ඒක වැඩ. 4 බර්නර්ස් ලිපක් තියෙනවා උයාගෙන ගන්න. ජීවිතේ හැමෙම පටන් ගන්න. නැවතත් මම කියන්නේ ඔබ දෙමළ භාෂාව ඉගෙන ගත යුතුයි කතා කළ යුතුයි. දෙමළ හින්දි දෙකම කතා කර යුතුයි. පිටට ගියාට යනවා නම් මොකද ලෝකෙ වෙනත් රටකට ගියත් යුරෝපීය කන්ට්‍රි එකකට ගියත් ඉන්දියන් කාරයෝ ඉන්නවා මෙතන. ඉන්දියන් කාරයෝ කීමට කියනවා ඒගොල්ලෝ හැම තැනම ඉන්නවා කියන එකට මට දවසක් ඉන්දියන් කාරයෙක් කියනවා නීල් ආම්ස්ට්‍රෝං හදට ගිය වෙලාවේ මොකද පිට රටවල හැම තැනකම දැන් මැද පෙරදිග රටවල ඉන්නවා තේ විකුණන ඉන්දියන් කාරයෝ ෂායි කියගේ තේ විකුණන. ඒකෙන්ද මට කියන දවස් නීල් ආම්ස්ට්‍රෝං හදට ගියාම හදෙත් ඇහුණලු ෂායි කියලා සද්දේ. බැලුනම් ඉන්දියන් කාරයෝ තේ විකුණනවා. එයා උදාහරණ කිව්වේ ඒ තරමට ඉන්දියන් කාරයෝ ලෝකෙම තියෙනවා. ඒ නිසා ඉන්දියන් ලැන්ග්වේජ් එකක් ඉගෙනගෙන ගියොත් ඔයාලට සර්වයිව් වෙන්න තියෙන chance එක වැඩි. ඒ නිසා භාෂාව වැදගත්කම ගැන තව චූටි කතාවක් මම මේකේ. අපි නැවත වතාවක එවැනි අත්දැකීමක් එක්ක කතා කරමු. බොහොම ස්තුතියි. ඔබ මේකට කැමති නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අපිට ඒක ලොකු උත්තේජකයක් වෙයි. Thank you very much.